පොළවේ වැසියෝ සියල්ලෝම සත්වා සියලු පූජකයෝ තමා විසින්ම තමාගේ සිය දිවිය හානි කරගත යුතුය. මක්නිසාද උඹලා දෙවියන් වහන්සේට සේවය කළේ නැත යක්ෂයාට සේවය කළේ? යක්ෂයාගේ වලිගේ එල්ලිලා ලිංගයේ එල්ලිලා එය සිල්වත් කරගෙන සිටියේය. උඹලාට කීවේ ලිංගයේ එල්ලෙන්ට නොවේ දෙවියන් වහන්සේගේ හිස ලය ඇතිව ඉන්න. උඹලා කෙරුවේ ලිංගයේ අල්ලගෙන තමාගේ සුද්ධකම රැකගෙන සිටීමය. උඹලා සුද්ධ වුණේ තමාගේ හිසෙන් ලයෙන් නොවේ ලිංගයෙන්ය. ලිංගයෙන් සිල්වත් ඉන්නේ යක්ෂයාය. මක්නිසාද දෙවියන් වහන්සේ මේ ජීවමාන පැවැත්ම තුල කිසිදු ලිංග ක්‍රියාවක් තැබුවේ නැත යක්ෂයා නොබලා තුල ඒක වැපුරුවේ කිරිඳි ලෙසය. එය මා නුඹලාට කියා තිබේ. මා වැපුරුවේ තිරිඟු පමණය. තිරිඟු කිරිඳිත් වෙන් කිරීමට කාලය පැමිණ තිබේ. පූජකයාගේ කොටස ඌ කරගත යුතුය. වැසියාගේ කොටස මා බලාගන්නේ සියලු වැසියෝ මාගේය. මා ඔවුන් තුලේ ඔහු මා තුලේ. මා වචනය පැමිණ තිබේ. සියලු ජීවතුන් යන්නේ දැන් මාගේ මාර්ගයේ මිස පූජකයාගේ මාර්ගයේ නොවන බව තමා විසින්ම තමා තේරුම්ගෙන තමාගේ ජීවිතය තමා විසින්ම නැති කරගත්තොත් තමාට පොළවේ වැටි නැවත මාගේ දරුවන්ගේ කුස තුල ඉපදෙන්නට හැක. උඹලාට ඒ කරුණාව දෙවියන් වහන්සේ මේ ජීවමාන පැවැත්ම තුල දෙනු ඇත. උඹලා මට විරුද්ධව මේකේ නැගිට්ටේ නම් නුඹලාට තිබෙන්නේ මෙහි නැවත ඒමට මාර්ගය සකසා ගැනීම. උඹලා වැසියන්ට දුන්නේ මරණය නම් ඒ මග උඹලා ගොස් සියල්ලෝම නැවත රැගෙන මෙහි ඒම. අවසානයේට මේ ජීවමාන පැවැත්ම තුළ උපදින්නේ පූජකයෝ ඔවුන් විසින් ගිනි විලේ දැම්මා වූ සියලු වැසියෝ නැකිට්ටුවා වූ පසු පමණය.